ඉතින් ඔන්න ඔය විදිහට ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා ඉවර වෙලා ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රි එකනොත් සීල් එකක් ගහගෙන ඉවර වෙලා ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සීල් එකක් කිව්වට වෙනම කොලයක් තමයි දෙන්නේ. අන්න ඒ කොලේ තමයි ඊට පස්සේ එම්බසි එකෙන් රුමේනියන් එම්බසි එකෙන් සීල් එක ගහන්නේ. ඔයගොල්ලන්ට රුමේනියන් එම්බසි එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න අමාරුයි හරි එහෙම නැත්නම් ෆොරින් මිනිස්ට්‍රි එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න තේරෙන්නේ නැහැ වගේ නම් මට කමෙන්ට් එකක් නැත්නම් මගේ නම්බර් එක දාන්නම් ඒකට මැසේජ් එකක් දාන්න මම සපෝට් කරන්නම්. ඊළඟට එම්බසි එකනොත් ඔයා ඒ විදිහට ඒක සර්ටිෆයි කරගත්තට පස්සේ දැන් ඔයාට පුළුවන් ඒ ડોකියුමන්ට් එක ඒ කියන්නේ ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක පරිස්සමට ඔයාගේ හස්බන්ඩ් ඉන්න තැනට යවන්න. යන කෙනෙක්ගේ අතේ යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් DHL එකක් වගේ පාවිච්චි කරොත් මං හිතන්නේ 15 උඩ ගාණක් යනවා. 15 උඩ ගාණක් ඔව් ඒ ඉන්න ප්‍රදේශය අනුව ගාණ තව වැඩි වෙයි. නැත්නම් ඔයාගේ ලංකාවේ ඉඳන් මේ රුමේනියාවට යන යාළුවෙක් ඉන්නවා නම් එයාගේ අතේ පරිස්සමට යවන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි වයිෆ් ලංකාවේ ඉඳන් හස්බන්ඩ්ට කරලා යවන්න ඕනේ. මෙහෙමයි සමහරු ඩික්ලරේෂන් එකක් දියුරුම් ප්‍රකාශයක් වගේ එකක් ගන්නවා. ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහින් මැරේජ් සර්ටිෆිකේට් එක තිබ්බාම හොඳටම ඇති. ළමයිත් එක්ක යනවා නම් අවශ්‍ය වෙනවා ඇති. මම ආවේ වයිෆ් විතරයි මම ආවේ බබාලා නැහැ. එතකොට මම නම් මෙහින් මැරේජ් සර්ටිෆිකේට් එක තමයි සර්ටිෆයි කරගෙන අරගෙන ගියේ. දියුරුම් ප්‍රකාශයක් ගන්න ඕනේ රුමේනියාවෙන්. මෙහි තියෙන එක අත්‍යවශ්‍ය උනේ නැහැ. මෙහි එකක් අවශ්‍ය නැහැ ඇත්තටම. ඊළඟට දැන් ඔය වෙති හස්බන්ඩ්ට එයාගේ TRS එකේ ඇඩ්‍රස් එක මාරු වෙලා ඇවිල්ලා තියෙන්න පුළුවන්. දැන් කලින් වයිෆ් ගෙන්නනකොට ගොඩක් අය යාළුවන්ගෙන් සපෝට් එක අරගෙන බැංක් account එකේ සල්ලි ඩිපොසිට් කරගෙන මේ බැලන්ස් එක පෙන්නුවා. නමුත් දැන් ටිකක් එහෙම කරන්න අමාරුයි. ඒගොල්ලෝ බැංක් හිස්ටරි එක පවා චෙක් කරලා බලනවා. අපි එක ළඟ කාගෙන් හරි අරගෙනද දාගෙන තියෙන්නේ කියලා. ඒ නිසා ඔයා මේ වැඩේට ලෑස්ති වෙනවා නම් හොඳම දේ තමයි ඔයාගේ සැලරි එකේ ඔය වැඩ කරගන්නත් ඉතින් වියදම් කරන්න වෙනවා. ඒ අතරතුර මේ මාසෙකට ගාණක් account එකේ මේන්ටේන් කරගෙන ඩිපොසිට් කරගෙන අරගෙන එන්න. මොකද ඔයාට වයිෆ් ගෙන්න ගන්න මුලින්ම පෙන්වන්න වෙනවා ලේ 12150. කොහොම හරි 4 8 12 12150. ඒ කියන්නේ 4050 තුනක්. මාස 3කට මුලින් පෙන්වන්න ඕනේ. සමහර ඉමිග්‍රේෂන් වල පළවෙනි පාරත් එකපාරම මාස 12කටම 4050 12ක් පෙන්වන්න ඕනි කියලා තියෙනවා. නමුත් දැන් ක්ලුජ් එකේ බුකරස්ට් වල වගේ ඔයා මාස 3කට 4050 තුනක් ඔයාගේ account එකේ පෙන්වන්න ඕනේ. ඒක ගෙඩි පිටින් එකපාර දාන්න එපා. account එකේ ওই මාස 6 ඇතුළත ටික ටික දාගෙන ඒ ටික ලෑස්ති කරගන්න. ඒකයි මම කිව්වේ මාස 6ක 7ක වගේ කාල සීමාවක් අවශ්‍ය වෙනවා කියලා. මොකද ගොඩක් අය දැන් මේ වෙද්දි ලක්ෂ 14ක් 15ක් ණය වෙලා තමයි රුමේනියාවට එන්නේ. ඉතින් ඒ ආව ගමන් ඒ ණය ගෙවද්දි ආපු ගමන් මේ වැඩේ කරන්න ප්‍රායෝගිකව අමාරුයිනේ. ඉතින් ඒ දේවලුත් කරගෙන ඉවර වෙලා ඒ වගේ කෙනෙක්ට ඉතින් ණය වෙලා ඉන්නේ නැති කෙනෙක්ට නම් ඇත්තරම ගැටලුවක් නෑ. අන්න ඒකයි මම මොකද ගොඩක් වයිෆ් ලහනවා අපේ හස්බන්ඩ් යදීම මැරේජ් සර්ටිෆිකේට් එක කරගමුද කරලා යවමුද එහෙම කියලා ඉතින් මම ඉතින් කියනවා එතකොට එක්ස්පයර් වෙන්නත් බලනවනේ අවුරුද්දක් වගේ තමයි ඉතින් අර ෆොරින් මිනිස්ට්‍රි එකේ මේව කරන එක වැලිඩ් වෙන්නේ. ඉතින් හොඳම දේ තමයි කිට්ටු කරලා හස්බන්ඩ් ගිහලා සෙටල් වෙලා ඒ දේවල් වලට රෙඩි වෙලා ගියක් එහෙම අරගෙන කරගෙන ඉවර වුණාට පස්සේ ඔයා මෙහින් මැරේජ් සර්ටිෆිකේට් එකට ඔන්න ඔය මං කිව්ව ටික කරලා ඉවර වෙලා යවන්න. ඊළඟට දැන් හස්බන්ඩ් ආයෙත් රුමේනියාවේ වැඩ කොටසක් තියෙනවා. මං කෝ සල්ලි ටිකත් හිමීට ලෑස්ති කරගන්න කියලා. ඔයා වයිෆ් ගෙන්නන්න කලින් හොඳම දේ තමයි ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඔයා අහන්න මං වයිෆ් ගෙන්නනවා. මං එතකොට account එකේ ඉන්විටේෂන් ලෙටර් එක ගන්න සල්ලි කීයක් පෙන්වන්න ඕනේද කියලා. ඉන්විටේෂන් ලෙටර් එක කියලා කියන්නේ වයිෆ්ට රුමේනියාවට එන්න අවසර දෙනවා කියලා දෙන කොලේ. ඒගොල්ලෝ ඕකේ නම් වීසා එකට එයා සුදුසුයි වගේ නම් මේ රුමේනියාවේ මුලින්ම දෙන කොලේට කියනවා ඉන්විටේෂන් ලෙටර් එක කියලා. ඉතින් ඒකට ඕනේ කරන ඒවා කොහොමද කියලා මුලින් ඔයා ඉමිග්‍රේෂන් එකට ගිහලා දැනගන්න. ඒගොල්ලොන්ත් එක්ක ඔයාට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න අපහසුයි නම් ඔයාට පුළුවන් Google Translate පාවිච්චි කරලා ඒගොල්ලොත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ප්‍රායෝගිකව ඔයා කොලේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් අහන්න ඕනේ දේ මේ ඔයාට සිංහලෙන් අහන්න ඕනේ account එකේ සල්ලි කීයක් පෙන්නන්න ඕනද කියලා නම් ඒක ඉංග්‍රීසි වල කොලේක ප්‍රශ්නයක් විදියට ඔයාට තියෙන ප්‍රශ්න ටික දාන් ගිහිල්ලා ඒගොල්ලන්ට දුන්නත් ඒගොල්ලෝ ඒකට ආන්සර් එකක් දාලා දෙවි. මං කියන්නේ මේ කතා කරන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් විතරයි. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. එතන ඉන්න ඔක්කොටම වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඊළඟට
එතනත් හැමදාම යන්න බෑ. ඔයාට අදාළ ඉමිග්‍රේෂන් එකේ මහජන ප්‍රශ්න කතා කරන්න ටයිම් එකක් සහ දිනයක් වෙන් කරලා තියෙනවා. දැන් බදාද හවස 4 ඉඳන් 6 වෙනකම් වගේ තමයි අපේ එකේ නම් තියෙන්නේ. වෙන වෙන තැන්වල දින වෙනස් ඇති. අන්න ඒ දවසට ගිහිල්ලා තමයි ඔයා ඒ ටික කතා කරලා අහගන්න ඕනේ. ඒක ඔයා මේ වැඩේ පටන් ගන්න කලින් මුලදීම බලන්න කීයක් සල්ලි ඕනේද කියලා. එතකොට ඔයාට ලේසි. සල්ලි ටික හරි ගස්ස ගන්න ටික ටික අර මාස 6ක් 7ක් වගේ ඔය වැඩේට ගත වෙන කාල සීමාව අතරතුර. ඕන දැන් වයිෆ් ලංකාවේ ඉඳන් මැරේජ් සර්ටිෆිකේට් එක එව්වට පස්සේ ඔයාගේ අතට ලැබුණාම ඔයා යන්න ඕනේ ආයි රුමේනියාවේ බුකරෙස්ට් වල තියෙන ෆොරින් මිනිස්ට්‍රි එකට. දැන් අපි ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සයින් කරා. ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකෙන් සයින් කරා. ඇටෙස්ට් කරලා මේ රුමේනියාවට ගෙන්න ගත්තා. ඊළඟට ඔයා ඒකත් අරගෙන යන්න ඕනේ රුමේනියාවේ බුකරෙස්ට් වල තියෙන රුමේනියන් ෆොරින් මිනිස්ට්‍රි එකට. ඒකට ගියාම ඔයාගේ TRC කාඩ් එක පෙන්නලා ඔයාට පුළුවන් ඒක ආයිත් ඇටෙස්ට් කරගන්න. එතනින් ඒගොල්ලොත් සීල් එකක් ගහනවා. අර එම්බසි එකේ සීල් එකට එහා පැත්තෙන් ඒගොල්ලොත් සීල් එකක් ගහලා දෙනවා. එතනදි සල්ලි ගන්නේ නැහැ. TRC කාඩ් එක පෙන්නලා ඒගොල්ලෝ එක කරලා දෙනවා. ඔයා මොන සිටි එකේ හිටියත් ඔයාට බුකරෙස්ට් වලින් තමයි ඉතින් ඒක කරගන්න වෙන්නේ. දුරේ ඉඳන් එන්න යන්න සිද්ධ වේවි. ඉතින් ඒ සීල් එක ගහගත්තට පස්සේ ඔයා ආයිත් ඔයා ඉන්න සිටි එකට ගිහිල්ලා ඔයා ඉන්න සිටි එක ආශ්‍රිතව ඔයාට ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් නෝතර කෙනෙක් සහ ට්‍රාන්ස්ලේට් කරන තැනක් ඔයා හොයාගන්න ඕනේ. ඔයාට ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඔයා Google පාවිච්චි කරලා ඔයාගේ අවට ඉන්න නෝතර්ස්ලා කවුද කියලා සර්ච් කරලා බලන්න. එතකොට ඒගොල්ලෝගේ contact numbers එවි. ඒවට message කරලා ඒත් එක කතා බහ කරගන්න පුළුවන්. එතකොට ඔයාලට කලින්වත් උදව්වක් ඕනේ නැහැ. එතකොට නෝත කෙනෙක් ඉන්නවද නෝත කෙනෙක් දන්නවද කියන්න අහන්න ඕනේ නැහැ. එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් අහගන්න. නැත්නම් කෙලින්ම Google එකේ search කරලා ඒගොල්ලෝම contact කරගෙන පෞද්ගලිකව අපිත් එහෙමයි හොයාගත්තේ. අපේ ඒරියා එක ගහලා ඊට පස්සේ list down වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට නම්බර් එක අරගෙන WhatsApp save කරලා message කරලා තමයි අපිත් යාළුවෝ contact කරගත්තේ. ඉතින් ඔයා නෝත කෙනෙක් සහ ට්‍රාන්ස්ලේට් කරන තැනක් හොයාගන්න ඊළඟ වැඩ ටික කරගන්න. මැරේජ් සර්ටිෆිකේට් එක දැන් ඔය හැමතැනින්ම සීල් ගහලා අතේ තියෙන ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක ඔයා රුමේනියන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගාවට අරන් ගිහින් ඉවර වෙලා රුමේනියානු භාෂාවට නැවතත් පරිවර්තනය කරගන්න ඕනේ. තේරුණාද? එතකොට රුමේනියාවේ ඉන්න ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ළඟට ගිහිල්ලා අර ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා මිනිස්ට්‍රි වලින් ඇටෙස්ට් කරලා සීල් කරගෙන මේ ඔයාගේ අතේ තියෙන මැරේජ් සර්ටිෆිකේට් එක ඔයා නැවතත් රුමේනියාවේ ඉන්න ට්‍රාන්ස්ලේටර් පරිවර්තක කෙනෙක් ගාවට ගිහිල්ලා රුමේනියානු භාෂාවටත් පරිවර්තනය කරගන්න ඕනේ. ඊළඟට රුමේනියානු භාෂාවට ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක පරිවර්තනය කරගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙනවා රුමේනියාවෙන් ඩික්ලරේෂන් එකක් ලබා ගන්න. මෙන්න මේ ඩික්ලරේෂන් එක ඔයාට ලබා ගන්න වෙන්නේ රුමේනියාවේ ඉන්න නෝතර කෙනෙක්ගෙන්. මම ඒක ඔයාට කිව්වේ රුමේනියාවේ ඉන්න නෝතර කෙනෙකුත් ඔයා Google Translate කරලා මැසේජ් කරලා හොයාගන්න කියලා. සමහරට දැන් ඔයාට මේ හැමදේම කරගන්න වෙන්නේ ඔයා වැඩ කරන කාලය අතරතුර. ඉතින් එතකොට අපි කන්ටැක්ට් කරගත්ත නෝතන WhatsApp හරහා අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික අපි යාට යවුවට පස්සේ එයා අපිට ඩික්ලරේෂන් එකේම හරි ගස්සලා තිබුණා. අපිට තිබ්බේ එයා ඒක හරි ගස්සලා කිව්වට පස්සේ ඒ ටයිම් එකට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක ගිහිල්ලා ඒ වැඩේ කරගන්න. නැත්තම් ඔයාට වැඩත් එක්ක හෙට මෙහෙට යන්න කරන්න කරදරයි. ඉතින් ගොඩක් දුරට WhatsApp හරහා ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඩික්ලරේෂන් එක ගන්න කලින් ඔයාගේ TRC එකේ ඇඩ්‍රස් එක ඔයාලා දැන් ඉන්නේ වයිෆ් ආවට පස්සේ ඉන්න ගෙදර ඇඩ්‍රස් එකට චේන්ජ් වෙලා තියෙන්න ඕනේ. මොකද අපි ඩික්ලරේෂන් එක හදන්නේ ඒ ඇඩ්‍රස් එකට. එතකොට ඩික්ලරේෂන් එක ගනිද්දී ඒ නෝතර වගින් ඉල්ලාවි TRC එකේ ෆොටෝ එකක්. එතකොට හොඳට මතක තියාගන්න ඔයාලා ගන්න ගෙදරට ඇඩ්‍රස් එක චේන්ජ් කරගෙනයි ඒ TRC එක නෝතට යවලා ඩික්ලරේෂන් එක ගන්න ඕනේ. ඊළඟට ඔයාගේ પાස්පෝර්ට් වල ෆොටෝස්, වයිෆ්ගේ પાස්පෝර්ට් ෆොටෝස්, ඒ වගේ දේවල් ටිකක් ඉල්ලාවි. ඉල්ලන දේවල් දුන්නාට පස්සේ එයාට පැහැදිලිව සඳහන් කරන්න ෆැමිලි වීසා ඇප්ලයි කරන්න මගේ වයිෆ්ට ඩික්ලරේෂන් එකක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ දන්නවා ඒක හදන්න ඕනි විදිය. ඊළඟට ඒගොල්ලෝ මේ ඩික්ලරේෂන් එක දෙන්නේ රුමේනියන් භාෂාවෙන්. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා නැවතත් අර ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ලේට් කරගත්ත ට්‍රාන්ස්ලේටර්ව සම්බන්ධ කරගෙන ඔයා ඩික්ලරේෂන් එක ගන්න යන නෝතර ඉන්න තැනට ඒගොල්ලෝ ඩික්ලරේෂන් එක හදලා ලෑස්ති කරාට පස්සේ කියනවා ටයිම් එකක් මේ ටයිම් එකට එන්න ඇවිල්ලා අරගෙන යන්න කියලා. ඔයා අනිවාර්යෙන්ම ට්‍රාන්ස්ලේටර් කෙනෙක්වත් අරගෙන තමයි ඒ ආයතනයට යන්න ඕනේ.
ඉතින් ඔයා මැරේජ් සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ලේට් කරපු ආයතනයෙන් සර්විස් එක ගන්න පුළුවන් ඔයාලට. ඒගොල්ලන්ට කියන්න මට ඩික්ලරේෂන් එක ගන්න මෙන්න මේ ආයතනයෙන් මං දීලා තියෙනවා මේ ටයිම් එකට ඒගොල්ලෝ එන්න කියලා තියෙනවා. ඕගොල්ලන්ට එන්න පුළුවන්ද කියලා. එතකොට ආයතනයෙන් කෙනෙක්ව ඔයාලට දෙනවා. කලින් පේමන්ට් එකක් කරන්න වෙයි. එතකොට තමයි ඒගොල්ලෝ එන්නේ. ඊළඟට ඔයා ඒ ඩික්ලරේෂන් එක ගන්න යන්න ඕන තැන ගිහුවම එතනින් ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් ඇවිල්ලා ඉඳීවි. ඒ ට්‍රාන්ස්ලේටර් ඩික්ලරේෂන් එකේ තියෙන දේවල් ඔයාව පැත්තකින් වාඩි කරගෙන ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. හේතුව මෙතනදී ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඕන වෙන්නේ මේගොල්ලෝ දෙන්නේ රුමේනියන් භාෂාවෙන්නේ. අපිට රුමේනියන් භාෂාව තේරෙන්නේ නැති නිසා තමයි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටර් විල ඒක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා අපිට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ දේ තමයි මේ ඩික්ලරේෂන් එකේ තියෙන්නේ කියලා. ඇත්තටම ඩික්ලරේෂන් එකේ සඳහන් වෙනවා වයිෆ් ඒ කියන්නේ පවුල එකට ජීවත් වෙන්න තමයි මම වයිෆ් මෙහෙට ගෙන්න ගන්නේ. වයිෆ් රැකියාවක් කරන්නේ නැහැ. වයිෆ් මගෙන් තමයි යැපෙන්නේ. වයිෆ් මෙහෙ ඇවිල්ලා රැකියාවක් කරන්නේ. අර ඒ වගේ දේවල් ටිකක් තමයි ඒකේ සඳහන් වෙන්නේ. ඉතින් ඩික්ලරේෂන් උත් ඕගොල්ලන්ට දෙකක් ඔරිජිනල්ස් දෙකක් විතර දෙනවා. එකයි අපි ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරන්නේ. අනිත් එක පරිස්සමට අරන් තියන්න පුළුවන්. ඉතින් මේ ඩික්ලරේෂන් එක ට්‍රාන්ස්ලේටර්ත් එක්ක ගිහිල්ලා ඔයාලට ගන්න පුළුවන්. එතනදිත් ඔයාලට ට්‍රාන්ස්ලේටර් නැවත ගෙවීමක් කරන්න සිද්ධ වේවිලේ 150ක 200ක වගේ මුදලක්. ඊට පස්සේ ඩික්ලරේෂන් එක දෙන නෝතරටත් ඔයාලට ලේ 300ක වගේ මුදලක් 270ක් 300ක් වගේ ගෙවන්න සිද්ධ වෙවි. ඒ වැඩේට 500ක් 600ක් හෝ ඊට අඩුවෙන් යන්නත් පුළුවන්. දල වශයෙන් කියන්නේ අවබෝධයක් ගන්න. මැරේජ් සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ලේට් කරද්දී ඔයාලට 150ක් 200ක් වගේ ආවි. ඔන්න දැන් මම එතනට වෙනකම් ඔයාලට කියලා තියෙන්නේ. ඒක මම ඔයාගේ වයිෆ්ට කියලා ගෙන්න ගන්න ඕනේ මැරේජ් සර්ටිෆිකේට් එක ගෙන්න ගන්න වෙලෙම එයාගේ પાස්පෝර්ට් සයිස් ෆොටෝ 6ක් විතර මැරේජ් සර්ටිෆිකේට් එකත් එක්ක ගෙන්න ගන්න. මට ඇත්තටම සමා වෙන්න ඒක මුලදී සඳහන් කරන්න අමතක වුණා. මැරේජ් සර්ටිෆිකේට් එකත් එක්කම પાස්පෝර්ට් සයිස් ෆොටෝස් 6ක් ගෙන්න ගන්න වයිෆ්ගේ. මොකද අපි ඉමිග්‍රේෂන් එකට ડોකියුමන්ට් සබ්මිට් කරද්දී වයිෆ්ගේ ෆොටෝ එකකුත් ඕනේ දෙන්න ඕනේ. ඊළඟට දැන් මැරේජ් සර්ටිෆිකේට් එක හරි ඩික්ලරේෂන් එක හරි ඔයා ගයක් ගත්තට පස්සේ ඒ ටික කෙරෙද්දි හවුස් ඇග්‍රීමන්ට් එක ඔයා ගාව තියෙනවා. ඊළඟට ඔයා බැංක් ස්ටේට්මන්ට් එකට සල්ලි ටික ලෑස්ති කරගෙන යන ගමන් ඉන්නවා. ඊළඟට ඔයා අපොයින්ට්මන්ට් එක දාන්න ඔය ඔක්කොම ලෑස්ති කරලා කිට්ටු වෙලා ගන්න ඕනේ මෙඩිකල් එක. මෙඩිකල් එකක් කියන්නේ ඔයාලට කොහොමත් ඔටෝ කම්පැනි එකෙන් ඔයාලට මෙඩිකල් ඉන්ෂුරන්ස් ගෙවනවානේ. TRC එක හදනවා කියන්නේ වර්ක් වීසා එකකට අනිවාර්යෙන් කම්පැනි එකෙන් මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ඔයාලට ගෙවනවා. ඔයාලට තියෙන්නේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක රෙජිස්ටර් වෙලා ඒක ගෙවනවා කියන එක සහතික වෙන සහතිකයක් තියෙනවා. මෙඩිකල් එක ඒක ඔයාලට ගන්න පුළුවන් ගෲපමා කියන තැනකට ගියාට පස්සේ ඔයාගේ TRC එක දීලා මෙඩිකල් ඉන්ෂුරන්ස් කියන්නේ චූටි කොලයක් තියෙන එක දවස් 30යි වැලිඩ් වෙන්නේ. අන්න ඒ කොලේ ගන්න. ඒක දවස් 30යි වැලිඩ් වෙන්නේ. ඒ නිසා හොඳට බලන්න කිට්ටු කරලා ගන්න ඔයා ඒක අපොයින්ට්මන්ට් එක දාද්දී ඒක එක්ස්පයර් වෙලා තියෙන්න බෑ. හදිසියවත් ඔයා අපොයින්ට්මන්ට් එක දාන්න කලින් ඒක අරගෙන දවස් 30ක් ගිහලා එක්ස්පයර් වෙලා තිබුණොත් නැවතත් එතනටම ගිහිල්ලා ආයෙත් මෙඩිකල් එකක් ඉල්ලන්න. ඒගොල්ලෝ සල්ලි ගන්නේ නැහැ. දින 30ක් ඇතුළත එක්ස්පයර් නොවෙන්න අපොයින්ට්මන්ට් එක ඔන්ලයින් අප්ලෝඩ් කරද්දී ડોකියුමන්ට් එක අපොයින්ට්මන්ට් එකට එක්ස්පයර් වෙලා නොතියන එකක් අප්ලෝඩ් කරන්න. ඔන්න එතකොට ඔයාගේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එකත් හරි. බැංක් එකේ සල්ලිත් එවෙද්දි 12150ක් 12200ක් ඒ වගේ ගාණක් තියෙන්න ඕනේ. මං කිව්වා ඒක එකපාරේ යාළුවන්ගෙන් ඉල්ලගෙන දාගන්න එපා. එක එක්කෙනාගේ account වලින් transfer කරගන්න එපා. පුළුවන් තරම් කාගෙන් හරි ඉල්ලගත්තත් ටිකක් කල් තියලා ඩිපොසිට් කරගන්න. මේ ATM මැෂින් එකකට ගිහිල්ලා එයාලගේ නම් වලින් ට්‍රාන්ස්ලේට් කරගන්න එහෙම කරන්න එපා.